හායි ළමයි! ඔයාලා ඉතින් දැනටමත් දන්නවා අද වීඩියෝ එක මොකක් ගැනද කියලා. ඉතින් අපි මේ පොත් ටික හදන්න කලින් මුලින්ම බලමු මගේ ළඟ තියෙන්නේ මොන වගේ පොත්ද කියලා. මුලින්ම කියන්න ඕන ලොකු පොත් කලෙක්ෂන් එකක් මගේ ළඟ නැහැ. දැනට තියෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක්. මගේ ඉතින් ලොකුම ආසාව තමයි මගේ කාමරේ පිරෙන්න තරම්ම පොත් තියාගන්න එක. ඒත් ඉතින් දැනට තියෙන මේ ටික අපි ඒ ටික ලස්සනට හදලා බලමු. අපි බලමු ඉතින් මල් ළඟ තියෙන්නේ මොන වගේ පොත්ද කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේ ඇහැල මලට දම් පාටක් කියන පොත. ඊළඟට මොහාන් රාජ් මඩවල මහතාගේ කලම්බු කියන පොත තියෙනවා. මම හිතන්නේ මට මොහාන් රාජ් මඩවල මහතාගේ පොත් කීපයක්ම තියෙනවා. අපි ඉස්සරහට බලමු මේ ටික. ඉතින් මේ තියෙන යුගාන්තය පොත මේක නම් අපේ අක්ක කෙනෙක්ගේ. එයාලට A levels වලට තිබිලා තියෙන මේ පොත ඉතින් මාත් ඒක කියවුවා. ඒක මම ඉතින් මගේ පොත් එකතුවටත් ඒක එකතු කරගත්තා. ඊළඟට ඔයාලා කාලයක් ආසාවෙන්ම කියවපු මෙන්න මේ පොත Forget Me Not කියන පොත තියෙනවා. මාත් ගොඩාක් ආසාවෙන් කියවපු පොතක් තමයි මේ තියෙන්නේ. ඒකත් ඉතින් අපේ අක්කට හම්බුන පොතක්. මේ වගේ කලර් පේජ් තියෙන ඒවා නම් මාර ලස්සනයි නේද ළමයි? දැන් අලුතෙන් පොත් ගොඩාක් ඇවිත් තියෙනවා නේද? ඉතින් ගන්න හිතාගෙන ඉන්නවා. තාම ගන්න බැරුණා. අපි බලමු ඉස්සරහට තව පොත් කීපයක් එකතු කරගන්න. ඊගාවට තියෙන ආරාමදාස පොත මම මේක ගිය පාර නිවාඩුවට ආවහම ටිකක් කියෙව්වා. තාම මේක සම්පූර්ණයෙන් කියවලා ඉවර කරන්න බැරි වුණා. ඊගාවට තියෙනවා 11 පොත. මම මේක ගත්තේ බුක් ෆෙයා එකෙන්. මම මේ පොත පෙරලත් දැක්කා. ඒකේ අර අපිට අර බුක් ෆෙයා එකෙන් හම්බ වෙනවනේ බුක්මාක් එකක් වගේ. ඒක එතකොට මම මේ පොත අරන් තියෙන්නේ 2024 බුක් ෆෙයා එකෙන්. මේක මම දැන් බලද්දි මගේ අතින් මෙතන පොඩ්ඩක් ඉරුණා. මේකෙදි තියෙන්නේ මේක අර නවකතා පොතක් නෙවෙයි. මේකේ තියෙන්නේ අපේ ජීවිතයට වැදගත් වෙන උපදෙස් කීපයක්. ඉතින් ගොඩක් හොඳ පොතක්. ඔයාලත් කියවලා නැත්නම් මේ පොත කියවලා බලන්න. මං හිතනවා ඔයාලගේ ජීවිතේ වෙනස් කරලා අලුත් විදියට හිතන්න පුළුවන් කියලා මේ පොත කියවුවන් පස්සේ. මේ තියෙන අර මං කිව්ව බුක්මාර්ක් එක. ඉතින් අපි බලමු ඊගාවට තියෙන්නේ මොකක්ද කියලා. ඊගාවට තියෙන්නේ සංචරණි පොත. ඒක නම් මේ මෑත කාලීනව ආපු පොතක්. ඒක ආවේ මැයිමාර ප්‍රසංගයට අර පිළිතුරු පොතක් විදියට. මං හැබැයි මේක තාම කියවලා ඉවර නැහැ. ඒ කියන්නේ මං කියවන්න පටන් ගත්තේ නැහැ මේක. පොත කියවලා ඉවර වුණාන් පස්සේ මං ඔයාලට බුක් රිවිව් එකක් අරගෙන එන්නම්. ඊගාවට තියෙන්නේ නිහඬ මම්මාවත් කියන පොත. මට මේකේ සම්පූර්ණ කතා මතක නැහැ. හැබැයි අර ගමක් ඇතුලේ සහෝදරියන් කීප දෙනෙක් අතර ඇතිවන කතාවක් තියෙන්නේ. ඒකත් ලස්සනයි. ඊගාවට නම් තියෙන්නේ මම මේ ලෝකේ වැඩිපුරම ආස කරන පොතක්. ඒ තමයි මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහතාගේ සෙන් කොට්ටන් කියන පොත. ඉතින් ඔයා තාම මේ පොත කියවලා නැත්නම් අනිවාර්යයෙන්ම සෙන් කොට්ටන් පොත කියවලා බලන්න ඕන. ඊගාවට තියෙන්නේ මම ගිය අවුරුද්දේ බුක් ෆෙයා එකෙන් ගත්ත පොත. මේකත් අර 11 පොත වගේම තමයි. ඊළඟට තියෙන්නේ මොහාන් රාජ් මඩවල මහතාගේ මේ ටොක්සික් පොත. මේකත් කාලයක්ම ජනප්‍රිය වෙලා තිබුණා. ඊගාවට තියෙනවා මං ආසාවෙන්ම කියවපු පොතක් තමයි මේ තියෙන්නේ මැයිමාර ප්‍රසංගය මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහතාගේ. ඉතින් ගොඩාක් අයත් මේ පොත කියවලා තියෙනවා. ඒ වගේම හරිම ලස්සන පොතක්. මට මතකයි මම මේ පොතට Facebook එකේදී නිසැදසකුත් ලිව්වා. ඒ තරම මම මේ පොතට ගොඩක් ආසයි. ඒකට නම් තියෙන්නේ මම මේකේ කොටසයි කියුවේ තාම සම්පූර්ණයෙන් කියවලා ඉවර කරන්න බැරි වුණා. ගොඩාක් කල් ඉඳන් මගේ ළඟ තිබිච්ච පොතක්. ඉතින් අපි බලමු මේ පොතත් කියවලා. ඉතින් මේක විස්තරයක් ගැන මම දන්නේ තාම කියවලා නැහැ. ඊගාවට තියෙන්නේ මොහාන් රාජ් මඩවල මහතාගේ මන්දෝදරි කියන පොත. ඊගාවට තියෙන්නේ කැමේලියා පොත. මේ පොත මං ගන්න මාරම ආසාවෙන් ඉඳියේ. මේක 2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන සහ ස්වර්ණ පුස්තක සම්මාන දිනපු විශිෂ්ටතම නවකතා පොතක්. මේක තමයි මම මේ දවස්වල කියවන්න ඉන්නේ. තාම කියවන්න පටන් ගත්තේ නැහැ. මේ පොත තමයි මම ළඟදී කියවලා ඉවරුනේ ආදරණීය ගුරුතුමනි කියන පොත. ඇත්තටම ඒකත් ගොඩාක් ලස්සනයි. මම ඒකේ බුක් රිවිව් එකක් ළඟදීම අරගෙන එන්නම්. මට මෙන්න මේ ආදරණීය ගුරුතුමනි කියන පොත ඊට පස්සේ කැමේලියා කියන පොත් එකම තෑග්ගක් විදියට තමයි හම්බුනේ මගේ බර්ත්ඩේ එකට. ඉතින් මං ගන්න ආසාවෙන් ඉඳපු පොතක් හම්බුන නිසා මට ගොඩාක් සතුටුයි.
ඊගාවට නම් තියෙන්නේ පරිවර්තන පොතක් පිටස්තරයක් කියන පොත. මං හිතන්නේ මේ තියෙන්නේ මං වැඩිම කාලයක් කියවලා තියෙන නවකතා පොත බැත්තේගම. ඒක අපිට එළවල තිබුණනේ බැත්තේගම. ඉතින් ඒ නිසා තමයි ගොඩාක් පාරක් කියවලා ඇති පාඩම් කරන්නත් එක්ක. හරි මෙන්න මේ පොත් ටික තමයි මගේ ළඟ තියෙන්නේ. ඉතින් අපි ඒ ටික ලස්සනට හදාගනිමු. මුලින්ම අපි පොත් රාකය හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕන. දැක්කනේ කොන තියෙනවා. මම දැන් මේක හදිසියෙම හදන්න පටන් ගනිපු නිසා ගෙදර මුකුත්ම නැහැ. ඉතින් අපි ගෙදර තියෙන දේවල් වලින් පොඩියට හරි අපි හදාගන්න බලමු. ඉතින් මෙන්න මේ බෝතලේ මට හම්බුණා. ඒක අර ලේබල් එක ගලවන්න හරිම අමාරුයි. ඊට පස්සේ මම වතුර ටිකක් දාලා පිහියකින් ඔක ගලවලා ගත්තා. අතින් නම් ගලවන්න බැරි වුණා. ඊට පස්සේ දැන් මෙන්න මේ බෝතලේට වතුර ටිකක් දාලා මල් ටිකක් දාන්න තමයි හිතාගෙන මං ගත්තේ. තාම මේකට මල් දැම්මේ නැහැ. මම ඉතින් මේක සුද්ධ කරගෙන බොහොම අමාරුවෙන් වතුර එකක් පුරවගෙන ආවා. අපි ඔක්කොම හදලා ඉවර වුණාන් පස්සේ මේකට මල් දාමු. හාවෝ දෙන්නෙක් ඉන්නවා මට. ඉතින් අව්! අයියෝ මේ පුස් ඇවිත් කනවා. මේ හාවෝ දෙන්නයි. තව අව්! මෙතන කුරුල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මම මේ පුස් එළියට දාලා ඉන්නේ බටු ඇටයක් වගේ. මෙයා කකුල විකනවා. ඒ මම පෙන්නුවේ ඊගාවට මම අර චූටි චූටි සුකුරුත්තා වගේ ටිකක් හොයාගත්ත අපේ ගෙදර තිබිලා ඒ ටිකක් දැම්මේ පොත් රාක්කේ කොහෙන් හරි තියන්න තමයි මං අරගෙන ආවේ. අපේ ගෙදර ගොඩක්ම තිබෙන ලොකු මල් පෝච්චි. ඉතින් ලොකු එකක් මෙතන පොත් රාක්කයට වැටි නිසා මෙන්න මේ මඩ තියෙන පුංචි පෝච්චිය තමයි මට හොයාගන්න පුළුවන් වුණේ. කොහොම හරි ඒකත් සුද්ධ කරලා පැලයකුත් ඉඳගන්න පුළුවන් වුණා. ඊගාවට මෙන්න මේ ලාම්පුවත් මම මෙතනින් තියුවා. මම මේ බුක් ෆෙයා යන්න කැටයක් එකතු කරා. ඒකේ දැන් කීපයක් පිළිලා තියෙන. ඉතින් ඊළඟ මාසෙනේ මේ ඔක්කොම එකතු කරගන්න නම් බැරි වුණා. අපි මේ ලොකු කැටයත් අයින් කරලා පොඩි එකක් තියමු. හරි ඉතින් මෙන්න මේ ෆොටෝස් එකක් මම තියෙන මේ මම Pinterest එකෙන් ගත්තේ. මම අයිඩියා එකක් ගන්න බැලුවේ මේ ෆොටෝස් වලින්. ඉතින් මේ විදිහට තමයි මම හදන්න හිතාගෙන ඉඳේ. නමුත් මෙතන තියෙන මේ ෆොටෝස් වල තියෙන ගොඩක් අයිටම් මගේ ළඟ නැහැ. ඉතින් අපි ඊළඟ පාර හදද්දී මේ වගේ ලස්සන කොළ වැලක් ඊට පස්සේ තව පොත් ගොඩක් අරගෙන මීට වඩා ලස්සනට ක්වොලිටි එකට අපි හදමු. ඉතින් මගේ පුංචි ලයිබ්‍රරි එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම තව අලුතෙන් පොත් ගත්තොත් එහෙම නැත්නම් වෙන අයිටම් එකක් ගත්තොත් මම ඔයාලට අප්ඩේට් එකක් දෙන්නම් ඒ ගැන. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා ටිකට මාත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්න බයි බයි.